සැලලිහිණි සංදේශය බබා හම්බ වෙන්න කියලා කරපු යාතිකාව නම් ඒක කරපු කපුව තොටගමුවේ හාමුදුරුවෝ නම් බබා බයි හිතෙනවනේ පෞකාර සිතුවිල්ලක් ආවනේ මටත් ඕක ඇති වුණා කියන්නකො. පස්සේ මම තීරණය කරගත්තා ඔයා වගේම නෑ හාමුදුරුවෝ එහෙම කවදාවත් කරන්නේ නෑ. හාමුදුරුවෝ හොඳ කෙනෙක්. තොටගමුවේ හාමුදුරුවෝ එහෙම කරන්න විදියක් නෑ කියලා මම හිතාගෙන ඉන්නකොට මම දැනගත්තා මේ තොටගමුවේ හාමුදුරුවෝ ලියපු ප්‍රධාන පොත් තුනයි කවි පොත්. ඒ පොත් තුනම ලියුනේ මේ ගෑනු දෙන්න හින්දා කියලා. පරවි සංදේශය චන්ද්‍රාවතීට සැලලිහිණි සංදේශයේ ලෝකනාථට බබෙක් හම්බ වෙන්න කාව්‍යශේඛරයේ කියන පොත ලෝකනාථට බණ අහන්න ආසයි කියලා. සාදු මං ඒකත් පැත්තක තියලා හා කමන්නේ පොඩි කාලේ ඉඳලා අඳුරන හින්දා ලිව්වා කියලා හිතාගෙන මම පුතේ ඉන්නකොට මට හම්බ වෙනවා මේ පොත්වල ඇතුලේ තියෙන ස්ත්‍රී වර්ණනා. හාමුදුරුවෝ 16 මහණ වුණා නම් ගෑනුන්ගේ අංගපසංග ගැන මෙච්චර හොඳට දන්නේ කොහොමද යකෝ? යකෝ සිසිවන උවන ඉඟසුඟගත හැක මිටින නිසි පුළු ලුකුල රියසකයුරු තිසර තන මට අවුල තියෙන්නේ පුතේ සිසිවන උවන හඳ වගේ මූණ ගැන නෙවෙයි. මට අවුල තියෙන්නේ පුතේ ඉඟසුඟ මිටින් ගන්න පුළුවන් කෙට්ටුයි කියන එකත් පේනවා අවුලක් නෑ. නිසි පුළු ලුකුල රියසකයුරු කරත්තරෝදයක් වගේ පුලුල් පස්සක් අවුලක් නෑ පුතේ. පිටිපස්ස හැල්ල යන කුරුණා තාමුදුරොන්ට පේනවනේ. තිසර තන අඩෝ ඒක එළිය දාගෙන නෑනේ බා. මට එතකොට හිතුණා අඩෝ නෑ මම ඒකත් පැත්තක දාලා. අපෝ මොකද්ද බං ඈනු මාරින කැත. හරි. මම ඒකත් පැත්තක දාලා ආයෙ සත්භාවයෙන් ඉන්නකොට බං මට කාව්‍යශේඛරේ තව පුරවැණුමක් හම්බ වෙනවා. නෙළුම් මල් ගඳ ගත් පවන් බිගුලුහු බැඳයත් සුරත සරතැස යුත් පුරම්බ හල කවුළුවෙන් ගෙටප. ඔයාලට තේරුන්නේ නෑනේ. ඔයාලට තේරුන්නේ නෑනේ. මීමැස්ස පුතේ උදේ පිපුණු නෙළුම් මල් සුවඳ පසුපස හඹාගෙන යනවලු උදේ පාන්දර. රාත්‍රී කාලයේ සැමියෝ එක්ක කාමරය ඇතුලේ මොනවා හරි ක්‍රීඩාවක යෙදිච්ච සුරත සරතැස යුත් ඩාම් කෙස් වගේ මොනවා හරි අදිනවා ඇතින් රැයට. හරිද? එතකොට ඒ වගේ දේවල් කරපු ගෑනු Tamanගේ ජනෙල් විවර කරනවලු. ඒ විවර කරනකොට කාමර ඇතුලෙන් එන විලවුන් සුවඳ ඊටා වැඩි හින්දා මීමැස්සෝ ටික අර නිරුම් මල් පස්සේ යන්නේ නැතුව කාමර ඇතුලට රිංගනවලු. මට ගැටලුව තියෙන්නේ ඒක නෙවෙයි. හාමුදුරුවෝ කොහොමද දන්නේ මීමැස්සෝ කාමර ගාන රිංගනවා කියලා? හාමුදුරුවෝ ඉන්න ඕනේ පන්සලේ නේද? මට එතකොටත් හිතුණා සාදු මම ඒත් හිත හදාගත්තා බං. ඇයි බං මේක ලේසි පහසු පව පුරව ගැනීමක්ද? නෑ මම ඒත් හිත හදාගෙන ආයේ පැත්තකට ගිහිල්ලා හාමුදුරුවෝ එහෙම නෑ කියලා හිත හදාගෙන ආයෙ ඉස්සරහට කියවනකොට මට හම්බුණා කියහන්කෝ අර සංදේශය යවලා ලෝකනාථට හම්බෙච්ච බබාට නම දැම්මලු දෙවන ජයබාහු කියලා. මට එතකොට නම් හිතුනේ පුතේ සාදු කියලා නෙවෙයි. තොටගමුවේ හාමුදුරුවෝ ලියපු පොත් පහයි. පහම ලියාගන්න. පහම යටින් යට ලියාගන්න එක්ක ගමද්දා ලිය. හරිද? හාමුදුරුවෝ ගැන මේ දේවල් දැනගන්නකොට ඇත්තටම මිනිස්සු ඔය බුද්ධි පාසාදිනිය කියන පොත ලියපු හින්දා ගෞරවයක් විදිහට තොටගමුවේ හාමුදුරුවන්ට නමක් කිව්වලු. මට එතකොට හාමුදුරුවෝ ගැන මතක් වුණේ ඒ නම හාමුදුරුවන්ට බුද්ධි ප්‍රාසාදිනිය ලිව්ව හින්දා කිව්වලු. හරිද?